මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ පහුගිය දවස් ටිකේම මට ආපු මැසේජ් ටිකක් නිසා. මොකද ගොඩාක් දෙනෙක්ට බලපාන මේ ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ ගැලවිලා යන එක. ඉතින් ඔයාටත් කොණ්ඩේ ගැලවිලා යන ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න. මේකේ කිසිම ප්‍රොඩක්ට් එකක් ගැන නෙවෙයි මම කියන්නේ. ඔයාගේ කොණ්ඩේ යන්න බලපාන හේතු ගැන. සහ ඔයාලා කරන වැරදි ගැන. ඔයාලගේ කොණ්ඩේ යන්න බලපාන හේතු කිහිපයක් තියෙනවා. එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. දැන් මම මේ කියන හේතු ටිකෙන් ඔයාට මොනවද තියෙන්නේ කියලා ඔයා හිතාගන්න. මුලින්ම පළවෙනි ගැටලුව තමයි ගොඩක් දෙනෙක්ගේ හිස්සොරි තියෙනවා. මේ හිස්සොරි බලපානවා ඔයාලගේ කොණ්ඩේ ගැලවිලා යන්න. ගොඩාක් කට්ටිය හිස්සොරි සහ ඩ්‍රයි ස්කැල්ප් කන්ඩිෂන් කියන දෙක පටලව ගන්නවා සහ මේ දෙක වෙන් කරලා අඳුරගන්න බැරි වෙලා තියෙනවා. මේ හේතු දෙකම කොණ්ඩේ යන්න බලපානවා. හිස්සොරි කියන්නේ වෙනම තත්ත්වයක්. ඩ්‍රයි ස්කැල්ප් කියන්නේ වෙනම තත්ත්වයක්. මේ තත්ත්ව දෙක ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් කොහොමද ඔයගොල්ලෝ අඳුරගන්නේ මොනවද කරන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් ගැන. දැනට කොණ්ඩේ යන්න බලපාන හේතුවක් විදිහට මේ හේතු දෙකම හඳුන්වන්න පුළුවන්. හරිද? ඊළඟ හේතුව තමයි ගොඩක් දෙනෙක්ගේ විටමින් ඌනතා තියෙනවා. සාමාන්‍යයෙන් යකඩ විටමින් B ඌනතා තියෙන කට්ටියගේ කොණ්ඩේ ගැලවිලා යන එක කියන්නේ දකින්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය. එතකොට ඔයා බාහිරින් කොච්චර එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට් යූස් කරත් බාහිරින් මොන විටමින් හේයා විටමින් වර්ග මොනවා ගෑවත් ඔයා අභ්‍යන්තරයට හරි පෝෂණයක් තියෙන ආහාර ගන්නේ නැත්නම් ඔයාගේ ආහාර රටාව හරිම දුර්වලයි නම් ඔයාට මේ විටමින් ඌනතා එන්න පුළුවන්. ඒකට විටමින් ඌනතා තියෙන කෙනෙක් කරන්න ඕනේ බාහිරින් එක්ස්පෙන්සිව් ප්‍රොඩක්ට්ස්වත් මොන හේයා කියා ප්‍රොඩක්ට් එකවත් යූස් කරන එක නෙවෙයි. ඔයාගේ ඇඟේ ඇතුළට ගන්න ඕනේ විටමින්ස් ටික හරියාකාරව ගන්න එක. දැන් හේතු දෙකක් කිව්වා. ඊළඟ හේතුව තමයි අද කාලේ ගොඩාක් කට්ටිය ප්‍රොඩක්ට්ස් යූස් කරනවානේ. ඒ කියන්නේ ස්ටයිලින් ක්‍රීම්, වැක්ස්, ඒ වගේම හෙයා ස්ප්‍රේ වර්ග, කර්ලින් ක්‍රීම්, හෙයා ක්‍රීම්, හෙයා සීරම් වර්ග එක එක જાතියේ ප්‍රොඩක්ට් යූස් කරනවානේ. ඔයා ඒ ප්‍රොඩක්ට් යූස් කරන්න කලින් ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද ක්වොලිටි එක කියලා බලන්න ඕනේ. සමහර විට පැයක දෙකක ෆන්ක්ෂන් එකක් නිසා එහෙම නැත්නම් එක දවසක ෂූට් එකක් නිසා ඔයා පාවිච්චි කරන ඒ කෙමිකල්ස් වැඩි ප්‍රොඩක්ට් එකක් එදායින් පස්සේ ඉස්සරහා කාලෙම විඳවන හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩාක් දෙනෙක්ට මේ හෙයා ස්ප්‍රේ වර්ග, වැක්ස් වර්ග යූස් කරාට පස්සේ හෙයා ලොස් ප්‍රශ්න එනවා. ඒක පාවිච්චි කරනකොට හොඳ ක්වොලිටි එකකින් හොඳ ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න ඕනේ. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව ගොඩක් කට්ටිය දැන් කොණ්ඩේ අයන් කරනවා, කලර් කරනවා, ෆර්ම් කරනවා, ස්ට්‍රේට් කරනවා. ඒකට කෙරටින් ට්‍රීට්මන්ට් කියලා ස්ට්‍රේට් කරනවා. ඉතින් ඔයාලා ඒ වගේ ට්‍රීට්මන්ට්ස් කරනවා නම් කරන්න කලින් දෙතුන් වතාවක් හිතන්න සහ කරන ස්ථානය ගැන හොඳට හොයලා බලලා යන්න. දැන් කලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන්නේ කෙරටින් ට්‍රීට්මන්ට් කරනවා කියලා කොණ්ඩේ රිලැක්ස් කරලා එවනවා. නැත්තම් කොණ්ඩේ අයන් කරලා ස්ට්‍රේට් කරලා එවනවා. ඉතින් කෙරටින් ට්‍රීට්මන්ට්ස් කියලා රැල්ලට කරන්න යන්නේ නැතුව හොඳ ගුණාත්මක භාවයකින් හොඳ ප්‍රොඩක්ට් යූස් කරන හොඳ සැලොන් එකකින් කරන්න. එතකොට ආයි කියන්නේ කලර් වගේ කරනවා නම් බ්ලීච් කරනවා නම් හොඳ බ්‍රෑන්ඩ්ස් වලින් කරන්න නැත්තම් කරාට පස්සේ හොඳට මේන්ටේන් කරන්න. නොකර ඉන්න කියනවා නෙවෙයි කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කරාට පස්සේ ආෆ්ටර් කෙයා ඒ සැලොන් එකෙන් කියන විදියට හොඳ ප්‍රොඩක්ට් යූස් කරලා කරන්න. ආයි ගොඩාක් කට්ටිය ඉන්නවා කෙමිකල් ට්‍රීට්මන්ට්ස් කරලා ඒවා මේන්ටේන් කරගන්න බැරුව කොණ්ඩේ අත්ඇරලා දානවා. ඊට පස්සේ නැචරල් දේවල් හොයනවා. ඒ වගේම දවසින් දෙකකින් රිසල්ට් එකත් බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්න එපා. කවදාවත් ඔයා කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් කරා නම් අනිවාර්යෙන් ආෆ්ටර් කෙයා කරන්න. ආෆ්ටර් කෙයා ට්‍රීට්මන්ට්ස්වත් මේන්ටේන්වත් කරන්න බැරි නම් කෙමිකල් ට්‍රීට්මන්ට් කරන්න එපා. ඔයාගේ නැචරල් කොණ්ඩේ ලස්සනට මේන්ටේන් කරගෙන යන්න. ඊළඟට බලපාන කොණ්ඩේ යන්න බලපාන හේතුව තමයි ස්ට්‍රෙස් එක. මේක ඔයාගේ වැරැද්දෙන් නොවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වැරැද්දෙන් වෙන්නත් පුළුවන්. එහෙම කියන්න හේතුව ඔයාගේ ජොබ් එක නිසා නැත්නම් ස්ටඩීස් නිසා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්, නිදි මරන්න පුළුවන්. මේක බලපානවා ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන්න. එහෙමයි කියලා පාඩම් කරන වැඩ නොකර ඉන්නත් එපා, නිදි මරන්නේ නැතුව ඉන්නත් එපා. වැඩ තියෙනවා නම් කරන්න. හැබැයි නිින්ද කියන එක මැනේජ් කරගන්න. ස්ට්‍රෙස් තියෙනවා නම් ස්ට්‍රෙස් මැනේජ් කරගන්න පුළුවන් ඕන තරම් විදි තියෙනවා. ජර්නලින් තියෙනවා, ක්‍රාෆ්ටින් තියෙනවා, එක එක හොබීස් තියෙනවා. ස්ට්‍රෙස් මැනේජ් කරගන්න පුළුවන් විදි ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. ස්ට්‍රෙස් එක සෑහෙන්න බලපානවා ඔයාලගේ කොණ්ඩේට. කොණ්ඩේ යන්න. ඉතින් ඔයා ඒකත්
අනිවාර්යයෙන්ම මැනේජ් කරගන්න ඕනේ. ඊළඟ හේතුව තමයි හොට් වෝටර් යූස් කරනවා. ගොඩක් මේක ලංකාවෙන් පිට කට්ටියට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හොට් වෝටර් යූස් කරන්න එපා. කොණ්ඩේ වොෂ් කරන්න කිසිම වෙලාවක හොට් වෝටර් යූස් කරන්න එපා. ඒක ගොඩක් හෙයාර් ලොස් වලට බලපානවා. ඒ වගේම කියන්න ඕනේ ඊළඟ හේතුව එක්ස්පෙරිමන්ට්. ගොඩාක් කට්ටිය දැන් YouTube එකෙන් බලලා එක එක ට්‍රීට්මන්ට්ස් කරනවානේ ගෙදර. නැචුරල් කියලා හෙයාර් කෙයාර් ට්‍රීට්මන්ට්ස් කරනවා. මේ ළඟදී මට පෞද්ගලිකව ආපු මැසේජ් එකක් නිසා තමයි මම මේ හේතුව කියන්නේ. නැත්නම් මම මේ හේතුව ගැන වැඩිය කන්සිඩර් කරෙත් නෑ. මෙහෙම කරන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් කරාඹු නැති කුරුඳු කියන්නේ කොණ්ඩෙට හොඳ දේවල්නේ. හැබැයි හොඳ වගේම මේවා සැර ස්පයිස්. ඉතින් මේ ළඟදී කරාඹු නැති ග්‍රෑම් 50ක් උණු වතුර අඬු කෝප්ප 3කට හෝ 3හමාරකට දාලා ටොනික් එකක් හදලා යූස් කරලා තිනවා ගැණු ළමෙක්ට. මේ මැසේජ් එකක් දාපු ගැල් ළමයි. ඊට පස්සේ යාගේ කොණ්ඩේ සෑහෙන්න යන්න ආවා කිව්වා. කොණ්ඩේ ගැලවිලා ගියා කිව්වා. ඉතින් ඒකට බලපාන හේතුව එච්චර ගොඩක් කරාමු නැටි වතුරට දාලා තඹවුවම කොච්චර සැර ඇතිද. ඉතින් YouTube එකේ බලලා කිසිම කෙනෙක්ගෙන් උපදෙසක් ගන්නේ නැතුව එහෙම හෙයාර් කෙයාර් ට්‍රීට්මන්ට්ස් එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් සැර අඩු ඇලෝවේරා වගේ දේවල් කමක් නෑ. හැබැයි ඔය කරාමු නැටි රෝස්මෙරි වුණත් හොඳයි වගේම තමයි සැරයි. රෝස්මෙරි ඔයිල් උනත් ඩයිලූට් කරන්න නැතුව යූස් කරන්න බෑ. ඉතින් ඒ වගේ එක්ස්පෙරිමන්ට් කරන්න එපා. අනිවාර්යෙන් කොණ්ඩෙට ආදරෙයි නම්. ඉතින් මේ කියපු හේතු ටිකෙන් ඔයාට තියෙන හේතු මොනවද කියලා චුට්ටක් ඔයා හිතලා බලන්න. එතනින් ආයේ ඥානමය හේතුත් බලපානවා කොණ්ඩේ යන්න. ඒ ගැන මම වෙන වීඩියෝ එකකින් කතා කරන්නම්. ඒ ගැන කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මම මේ වෙලාවේ කියපු හේතු ටිකෙන් හිස්සොරි ඒ වගේම විටමින් ඌනතා කෙමිකල් ට්‍රීට්මන්ට්ස් කරලා පාවිච්චි කරන සැර වැඩි ප්‍රොඩක්ට්ස් මේ දේවල් ගැන ඔයාට සාමාන්‍යයෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතනින් ඔයාගේ ගැටලුවට මොකක්ද හේතුව කියලා. මං හිතනවා දැන් ඔයගලන්ට කොණ්ඩේ යන බලපාන හේතු ගැන පොඩි අයිඩියා එකක් ඇති කියලා. මීට අමතරව තව හේතු ගොඩක් බලපානවා. මම මේ පොදුවේ හැමෝටම ගොඩක් තියෙන ගැටලු ටික තමයි කතා කරේ. ඉතින් ඔයාගෙත් කොණ්ඩේ යනවා නම් ෆ්‍රී කන්සල්ටේෂන් එකක් ඕනි නම් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. සහ තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.